ගන්නද? ඉතින් ඔයාට මේ shit එක එන්නෙම නෑනේ. තව ඔන්න ලාස්ට් කෑල්ලක් කියන්නද? වෙල්කම් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්වම ඉතින් Pentium City අපි ඔයාලව ගොඩ කාලයකට පස්සේ ඔන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න ආවා. ඉතින් අපි පොඩි කාලේ ගේම්ස් ප්ලේ කරද්දි විශේෂයෙන් කාර් ගේම්ස් ප්ලේ කරද්දි උදාහරණ විදිහට ගත්තොත් Need for Speed, Most Wanted, Blur, Gran Turismo ඔයගේ කාර් ගේම්ස් අපි ගොඩක්ම ප්ලේ කරේ කොහොමද? බහුතරයකගෙම උත්තරේ වෙන්නේ mouse and keyboard. ටික දෙනෙක් කියන්න පුළුවන් එයාලට තව පොඩ්ඩක් ඒ ෆීලිං එක ඇත්ත ගාගේ ගන්න ඕන හින්දා එයාලා third party control එකක් use කරා කියලා. ඉතින් අපි හැම කෙනෙක්ගේ මේ පොඩි කාලේ තිබ්බ ආසාවක් තිබ්බා ඔයගේ රේසින් ගේම්ස් ප්ලේ කරද්දි ඇත්තටම මේ කාර් එක එලවන ෆීලිං එක අපිට ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ කාලේ තිබ්බ ටෙක්නොලොජි එකත් එක්ක ඒ වලට හරියන ටූල්ස් තිබ්බේ නැහැ. ඉතින් දැන් වෙද්දි ඔයාට ඇත්තම වාහනයක් එලවන ෆීලිං එක ගන්න පුළුවන් විදිහ ටූල්ස් ඉක්විප්මන්ට් ඕන තරම් තියෙනවා. ඉතින් අද මං ගෙනල්ලා තියෙනවා ඒ වගේම ගැජට් එකක්. ඉතින් අද බලමු ඒ ගැජට් එක මොකක්ද? ඒ ගැජට් එකේ prices, ඒ ගැජට් එකේ තියෙන features ඔක්කොම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වෙන මොකක්වත් නෙමෙයි මෙන්න මේ PXN brand එකේ PXN V9 Gen 2 කියන racing wheel set එක. ඉතින් අපි මේක unbox කරගෙන බලමු. ඉතින් මෙහෙම තමයි මේ රේසින් වීල් එකේ අයිටම්ස් ටික එන්නේ. ඉතින් වීල් සෙට් එක මෙන්න මේ විදිහට අපි අන්බොක්ස් කරගත්තා. ඉතින් අපි මුලින්ම මෙන්න මේකේ ස්ටියරින් වීල් එක පැත්තට මේන්ම පාර්ට් එක. ඉතින් ඔයාට මේ ස්ටියරින් වීල් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ soft rubber grip එකක්. ඉතින් ඒක නිසා කොයි වෙලාවෙත් ඔයාගේ grip එක loose වෙන්නේ නැහැ ඔයා මේක play කරද්දී. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඉතින් මේකේ rotation area එක ඔයාට 270 නම් 900 වෙනකම්ම වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේකේ 900 degrees mode එක කියන්නේ ඇත්තම වාහනයක rotation area එකට සමානයි. ඉතින් ඒක නිසා ඔයාට real time experience එකක් මේ wheel එකෙන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාට මෙතන ඉස්සරහ බැලුවොත් පේනවා LED indicators තියෙනවා, action buttons තියෙනවා, D-pad තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාට පිටිපස්සෙන් paddle shifters උත් මේකේ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට මේකේ ඇඩ් වෙනවා magnetic encoding system එකක්. ඒක නිසා ඔයාගේ මේ wheel එකෙන් කරන හැම movement එකක්ම real time car එකක movement වලට ගොඩාක්ම accurate වෙන විදිහට මේක හදලා තියෙනවා. ඔයාට මේකට එන third party software එකකින් ඔයාට පුළුවන් මේකේ තියෙන ගොඩක් buttons ඔයාට ඕන විදිහට map කරලා customize කරගන්න. ඒ වගේම තව මේකට ඇඩ් වෙනවා clamps. ඔයාගේ සාමාන්‍යයෙන් තියන්නේ normal table එකක් වෙන්න පුළුවන්, cockpit එකක් වෙන්න පුළුවන්. ඔයාගේ table එකක් නම් වෙන්නේ ඔයාගේ table එකේ grip එක හොඳයි නම් මේකේ යට ඔයාට බලා ගන්න පුළුවන් suction cups දීලා තියෙනවා. ඉතින් ඒ suction cups වලින් බැරි වුණොත් ඔයාට සාමාන්‍ය cockpit එකක් නම් තියෙන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ clamps යොදා ගන්න. ඒ clamps වලින් ඔයාගේ මේසෙට හෝ cockpit එකට tightly මේක grip වෙන විදිහට attach කරගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාට පිටිපස්ස බැලුවොත් පේනවා මේකේ connectors, මේකේ paddle එකට shifters වලට extra තව Thunderbolt ports ඇවිල්ලා තියෙනවා. විතරක් නෙමෙයි තව මේකට control එකක් ඔයාට USB control එකක් ඕන නම් ඒකක් උනත් set කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මේක ගැන විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේකේ විස්තර ටික ඉවර වෙද්දී අපි එමු මේකේ paddle system එකට. ඉතින් ඔයාට මේ paddle system එක මෙච්චර පොඩියට පේුණාට මේකේ යට තියෙනවා පොඩි තවත් ප්ලාස්ටික් පෑඩ් එකක්. ඉතින් ඒකෙන් ඔයාට මේ paddle system එක තව ටිකක් extend කරගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා normal paddle system එකක් නන් නෙමෙයි. මේකේ එන්නේ pressure sensored included linear paddle system එකක්. ඒ කියන්නේ ඔයා මේක කොච්චර තරමක් press කරනවද real time ඔයාගේ game එකේ කා එකක් ඒ විදිහටම movement එකක් දෙනවා. ඉතින් මේකේ clutch එක, brake එක, accelerate එක ඔක්කොම ඒ linear pressure paddle system එකට තමයි එන්නේ. ඉතින් මේකත් ඔයාට කනෙක්ට් කරගන්න වෙන්නේ type C port එකකින්මයි. ඒ කියන්නේ මේ ඔක්කොම කනෙක්ට් වෙන්නේ මෙන්න මේ ස්ටියරින් වීල් එකට. ඉතින් ඔන්න ඔය විදිහට මේක ගැනත් අපි කියලා පොඩ්ඩක් මේකත් පැත්තකින් තියාගමු දැන්. ඉතින් අපි එමු දැන් අන්තිම පාර්ට් එක විදිහට මේකේ gear shifter එකට. ඉතින් ඔයාට මේ gear shifter එකේ gears 6ක් වගේම reverse එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ rubber coating එකක් එන්නේ වගේම steel and fully plastic body එක මේක එනවා.
ඒ විතරක් නෙමෙයි මේකෙත් ඔයාලට ක්ලෑම්ප් එකක් මේකට ඉන්බිල්ඩ්ම හම්බෙලා තියෙනවා. ඔයාගේ මේසෙට හෝ ඔයාගේ කොක්පිට් එකට මේක ටයිට්ලි ග්‍රිප් කරලා ඇටච් කරගන්න. ඉතින් මේකත් ඔයාලට සුපුරුදු විදිහට පැඩල් ෂිෆ්ට් එකේ වගේම Type C port එකකුත් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන බැලුවොත් පේනවා මෙතන තවත් මැක්‍රෝ එකක් වගේම මෙතන තව පාකින් බටන් එකකුත් තියෙනවා. ඉතින් ඒ වලින් ඔයාගේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක තවත් එන්හාන්ස් වෙන එක මේ සිස්ටම් එකෙන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ හැම ඉක්විප්මන්ට් එකකම ස්පෙસિෆිකේෂන් ඔයාලට කිව්වා. ඉතින් මේ යුනිට් එකේ මිල වෙන්නේ රුපියල් 54000ක් විතරයි. ඉතින් ඔයා ස්ට්‍රීමර් කෙනෙක් වුණත්, ඔයා ගේමර් කෙනෙක් වුණත්, ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් සුපිරිම ගැජට් එකක් තමයි මේක. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඔයාගේ මේ සිස්ටම් එක ඔයාගේ ගේමින් PC එක වේවා, ඔයාගේ Xbox එක වේවා, ඔයාගේ PlayStation එක වේවා ඕනම එකකට ඩිරෙක්ට්ලි කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අපේ Pentium City channel එක subscribe කරන්න මේ වගේ වීඩියෝස් දිගටම ඔයාලට බලන්න ඕන නම් වගේම ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මොන ටෙක් ගැජට් එක ගැනද රිවිව් එකක් ඕනේ කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න.